පාර්ලිමේන්තුවේ තිබුණා මහ බැංකු බැඳුම් කර පිළිබඳව විවාදය. ඒ විවාදය මම දකින්නේ දෙගොල්ලම දෙගොල්ලන්ට චෝදනා කරගත්තා. ආණ්ඩු කරන අය කිව්වා ආණ්ඩු නොකරන අය ආණ්ඩු කරන කාලේ කරපු දේවල්. විපක්ෂයේ ඉන්න අය කිව්වා දැන් ආණ්ඩු කරන අය කරන දේවල්. අර ගමේ භාෂාවෙන් කියන දෙගොල්ලම නෑව කියලා තමයි මම දකින්නේ. වැරද්දක් වෙලා තියෙන සොයාගෙන එතෙන්ට හරියට නඩුව පවරන්න. නීතිය ක්‍රියාත්මක වෙන්න. මේ වැඩේ හරියට කරන්න ඕන නිසා තමයි මම ජනාධිපති කොමිසමක් පැත්කිරුවේ. මේ ගැන දේශපාලන අංශවල ඇතැම් අය මම දැකලා තිබුණා ඊයේ පෙරේදත් සමහර අය කියලා තිබුණා මේ වැඩේ යට ගහන්නයි මේ කොමිසමක් පැත්කිරුවේ කියලා. මට මේ වැඩේ යට ගන්න කිසි උවමනාවක් නැහැ. මම කලින් ආණ්ඩුවෙන් එළියට ආවේ වංචා දූෂණ හොරකම් අන්ත විදිහට තිබුණු වැරදි පාලනයකින් මං ඉවතට ආවේ. තවත් ඒ වගේ පාලනයක් හදන්න මම ලෑස්ති නැහැ. ඒක නිසා හොරු නම් කවුරුත් හොරු. හිටපු අයද ඉන්න අයද කියන එක ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි. මම මේ රටේ ජනතාව කෙරෙහි මම විශ්වාසය තියෙනවා ඉස්සෙල්ලාම. පාර්ලිමේන්තුව නියෝජනය කරන 225න් අවංකභාවයේ තියෙන වැරදි කරව මිනිස්සුන්ට හරි හැටි දඬුවමක් දෙන්න ඌමනාව තියෙන මිනිස්සු කවුද? මට ආණ්ඩු පක්ෂද විපක්ෂද කියන ප්‍රශ්නයක් නැහැ. ඒ සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටිනවා නිවැරදි තැනට සියලු දෙනා එකතු වෙලා මට සහයෝගය දෙන්නයි කියලා හිතනවා. ඔය එක එක්කෙනා ලෝකේ රටවල් වල කියන විදිහට මම ආණ්ඩු කරන්න ලෑස්ති නැහැ. මම මේක මීට කලිනුත් කියලා තියෙනවා. ඔබ වහන්සේලා මෙතන සඳහන් කළා මේ සමලිංගික කතාව පිළිබඳව. කැබිනට් එකට ආව මම තමයි විසිකරුවේ ඒක. ඒකම ඔය පත්‍රිකාවල ආවා ගණිකා වෘත්තිය ගැනත් ආවා නීතිගත. මම තමයි ඒවා විසිකරුවේ. තව මට බොහෝ දේවල් කියන්න පුළුවන්. මම ප්‍රතික්ෂේප කරපු දේවල් රටට අහිත කර දේවල්. ඒ වගේම රට වෙනුවෙන් ගත්ත මම තීන්දුව తీරන. අර්ජුන මහේන්ද්‍රන් එළියට දැම්මේ මමයි. අද ඉන්න ලෝකෙම පිළිගන්න ආචාර්ය කුමාරස්වාමි පත්කරුවේ මමයි. ඒක මම බොහොම පැහැදිලිව කියන්නට ඕනේ. ඇතැම් පිරිසකගේ විවේචනයට ලක් වෙලා තිබෙන විකනකාධිපතිවරයා පත්කරුවේ මමයි. විකනකාධිපතිවරයා ඉතා දක්ෂ අවංක නිලධාරියෙක් කියන එක රටම පිළිගන්නවා. අද පත් කරලා ඉන්න ආචාර්ය කුමාරස්වාමි මහ බැංකුවේ අධිපති ඉතා දක්ෂ හොඳ මිනිහෙක් කියලා රටම පිළිගන්නවා. මම මගේ වැඩේ මම හරියට කරනවා අපේ අඩුපාඩු තියෙනවා නම් මම ඒ අඩුපාඩු හදාගන්න ලෑස්ති. නමුත් වැරදි කරනවා නම් කවුරු හරි ඒක වැරදි කරන ඕන කෙනෙක් ආණ්ඩුවේද විපක්ෂයේද මම ඒගොල්ල රකින්න ලෑස්ති නැහැ. ඒ සෑම තීන්දුවක් තීරණයක්ම ගන්නකොට පළවෙනි දේ තමයි අපේ ආමඳුරනේ රට ගැන හිතන්නට ඕනේ. පාර්ලිමේන්තුවේ තියෙන 225 සංයුතිය ගැන හිතන්නට ඕනේ. ඒ සංයුතියත් එක්ක ආණ්ඩුව ගෙන යාම හිතන්නට ඕනේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ පාර්ලිමේන්තුව විසුරන්න බෑ අවුරුදු 4මාරක් යනකම්. තියෙන පාර්ලිමේන්තුවත් එක්ක ආණ්ඩු කරන්නට ඕනේ. තියෙන පාර්ලිමේන්තුවත් එක්ක ආණ්ඩු කරන්න රට ඉදිරියට ගෙන යන්නට ඕනේ. රට වැටෙන්නේ නැති වෙන්න කටයුතු කරන්නට ඕනේ. ප්‍රධාන වශයෙන් මම විශ්වාස කරනවා විවේචන කොතෙක් තිබුණත් අනාගතයේ සුබවාදී කියලා මම දැඩි ලෙස විශ්වාස කරනවා.